අද මම ඔයාලට කියලා දෙන්නන්නේ කොහොමද ලැප් එකේ බැටරි එකේ හෙල්ත් එක බලාගන්නේ කොහොමද කියලා බැටරි රිපෝට් එකක් අරගෙන. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ PC එකේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්න. මේ විදිහට මම මේක ඔල්රෙඩි ඕපන් කරන් ඉන්නේ. ඔයාලා ටයිප් කරන්න තියෙන්නේ මෙන්න මේ කමාන්ඩ් එක. power config power cfg/battery. මේක ගහලා මේ විදිහට එන්ටර් කරගන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන මෙන්න මේ වගේ පාත් එකක ඔයාලගේ බැටරි රිපෝට් එක සේව් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ එන්න එක මේ විදිහට කොපි කරගන්න. Ctrl C එකෙන් කොපි කරගන්න. මෙන්න ඊට පස්සේ මෙන්න එක Windows search එකේ මේ විදිහට paste කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න විදිහට HTML ෆයිල් එකක් විදිහට ඔයාලගේ බැටරි රිපෝට් එක view වෙනවා. ඔයාලගේ ලැප් එකේ බැටරි එක යූස් කරගෙන ගත්ත දවස් ඉඳලා යූසේජ් එක මොනවා වගේද කියලා සම්පූර්ණ රිපෝට් එකක් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. බැටරි එකේ හෙල්ත් එක percentage එකක් විදිහට බලා ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ෆුල් චාර්ජ් කැපැසිටි එක බෙදන්න ඕනේ ඩිසයින් කැපැසිටි එකෙන්. හරි අපි ඒක කරමු. කැල්කියුලේටර් එක ඕපන් කරගන්න. ඔයාලට මෙතන පේනවා ෆුල් චාර්ජ් කැපැසිටි එක 37යි 641. මෙතන ඩිසයින් කැපැසිටි. ඊට පස්සේ ඔයාලට මෙන්න විදිහට දශම ස්ථාන ගණනක් එනවා. මේක වැඩි කරන 100. මෙන්න මේ විදිහට ඔයාලගේ බැටරි එකේ හෙල්ත් එක percentage එකක් විදිහට බලා ගන්න පුළුවන්. මෙතන 71 කියන්නේ ඔයාලගේ බැටරි හෙල්ත් එක 71ක් විදිහට පෙන්වනවා. ඉතින් මේක ගොඩක් ඔයාලට ඉම්පෝටන්ට්. ඔයාලගේ බැටරි එකේ හෙල්ත් එක කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න. නැත්නම් අලුතෙන් ඔයාලා ලැප් එකක් ගන්න යද්දී බැටරි එකේ හෙල්ත් එක මොන වගේද කියලා මොන වගේ කන්ඩිෂන් එකක තියෙනවද කියලා දැනගන්න. මේක හරිම ඉම්පෝටන්ට්. ඉතින් guys have a nice day.